Hello everyone, කොහමද ඔයගොල්ලන්ට? ඉතින් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අදත් Think for Beauty YouTube channel එකට. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අපි හැමෝම ඉන්ටර්නැෂනල් මට්ටමේ හොඳ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න කැමතියි. ඒ වගේම තමයි ලංකාවෙත් දැන් ගොඩක් දෙනෙක් මේ ඉන්ටර්නැෂනල් මට්ටමේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. ඉතින් දැන් ලංකාවෙත් අපිට ගොඩාක් shops වලින් මේ දේවල් මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ දේවල් වල ඔරිජිනල්ද ෆේක්ද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. ඉතින් මේක කොහොමද හරියටම ඔරිජිනල් ප්‍රොඩක්ට් එකද ෆේක් ප්‍රොඩක්ට් එකද කියලා අඳුරගන්නේ? එක එක විදිහේ ඉතින් අපි ඉන්ටර්නෙට් සර්ච් කරනවා, බාකෝඩ් එක ස්කෑන් කරනවා, ඉතින් මේ වගේ දේවල් කරනවා. හැබැයි ඕගොල්ලෝ දැන් දන්නවද මේ බාකෝඩ් එකත් මේ ගොල්ලන්ට හොරද මේ විදිහට හදන්න පුළුවන්. ඉතින් එහෙම ගියාම අපි කොහොමද සල්ලි දීලා ගන්න මේ ප්‍රොඩක්ට්ස් ඔරිජිනල්ද ෆේක්ද කියලා අඳුරගන්නේ? ඉතින් ඒ හින්දා මම අද ඔයගොල්ලන්ට ගොඩාක් හොඳ සොලියුෂන් එකක් ගෙනාවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වේරේකට යමු. ඉතින් මෙන්න මේ check fresh කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි මේ අපේ ප්‍රොඩක්ට්ස් වල ඔරිජිනල්ද ෆේක්ද කියලා බලාගන්න යන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම අගටම මේක කරන විදිය කියලා දෙන්නම් සහ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් කොහොමද සහ ෆේක් ප්‍රොඩක්ට් එකකුත් මම ඔයාලට මේකට ඇඩ් කරලා පෙන්නන්නම් කොහොමද අපිට මේක අඳුර ගන්න පුළුවන් කියලා. ඉතින් මුලින්ම ඕගොල්ලන්ගේ Google එකට ගිහිල්ලා මේකේ check fresh කියලා search bar එකේ search කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට වෙබ්සයිට් එක එනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක ටච් කරලා මේ වෙබ්සයිට් එක ඇතුළට යන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවද මේකේ තියෙනවා choose the brand of the cosmetic කියලා. ඉතින් ඔයා පාවිච්චි කරන brand එක ඔයාට තියෙන්නේ මෙන්න මෙතනින් තෝරන්න. ඉතින් මම පාවිච්චි කරලා තියෙන්නේ the ordinary brand එක විතරයි. ඒ හින්දා මම මෙතන search bar එකේ the ordinary කියලා search කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක click කරලා ගියාට පස්සේ ඔයාට පේනවද the ordinary brand එක ක්ලික් වෙලා අලුත් පිටුවකට එනවා. මෙතනින් අපිට බැච් කෝඩ් එකකුත් ෆිල් කරන්න තියෙනවා. ඉතින් මේ බැච් කෝඩ් එක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස්. ඉතින් මං ගාව තියෙන්නේ the ordinary විතරයි. ඉතින් මේ ordinary බ්‍රෑන්ඩ් එකේ නම් බොටල් එකේ පිටිපස්සේ හරි බොක්ස් එකේ හරි ලානිල් පාටට මෙන්න මේ වගේ කෝඩ් එකක් තියෙනවා. ඒක තමයි අපි මෙතනදී පාවිච්චියට ගන්න ඕනේ. ඉතින් අනිත් බ්‍රෑන්ඩ්ස් වලත් අනිවාර්යයෙන්ම මේ කෝඩ් එක තියෙනවා. ඒගොල්ලොන්ගෙත් බොටල් එකේ හරි බොක්ස් එකේ හරි අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ තියෙන මගේ නයිසිනමයිට් එක. ඒ වගේම මේ තියෙන ග්ලයිකොලික් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ බොටල් එකේ පිටිපස්සේ තමයි දෙකේම කෝඩ්ස් තියෙන්නේ. හැබැයි එකක් ලානිල් පාටයි එකක් කළු පාටයි. ඉතින් මේ දෙකෙන් ඔරිජිනල් එක මොකද්ද ෆේක් එක මොකද්ද කියලා අඳුරගන්න විදිය දැන් අපි බලමු. ඉතින් මම මුලින්ම මගේ නයිසිනමයිට් එකේ පිටිපස්සේ තියෙන පැච් කෝඩ් එක මෙතන ටයිප් කරනවා. ඔයාලා මේක ටයිප් කරලා ඉවරනාට පස්සේ චෙක් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේකේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ චෙක් කියන එක ක්ලික් කරාට පස්සේ අපිව අලුත් පිටුවකට යනවා. ඔන්න අපිට අපේ ප්‍රොඩක්ට් එකේ විස්තර ටික වැටෙනවා. මෙතන ප්‍රොඩක්ෂන් ඩේට් එක, ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරපු දවස 2023 දෙවනි මාසයේ සහ මේකේ ඒජ් එක 3 year and 1 month and 16 days ago ඔන්න ඔය විදිහට අපිට ඩීටේල්ස් ටික වැටෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේ නයිසිනමයිට් එක ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එකක්. ඒ හින්දා තමයි මේකේ ඔක්කොම ඩීටේල්ස් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් අපේ ග්ලයිකොලික් ඇසිඩ් එකේ කෝඩ් එකත් මේකට දාලා බලමු. මොකද ඒකේ කළු පාට කෝඩ් එකක් නේ තිබ්බේ. ඉතින් අපි ඒකත් මෙතෙන්ට දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න අපිට මේකේ වැටෙනවා error කියලා invalid data කියලා. ඉතින් ඔන්න බලන්න මේ ප්‍රොඩක්ට් එක ওই විදිහට අපිට fake කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් මම මේ ග්ලයිකොලික් එකේ ඔරිජිනල් එකත් ඕගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ ග්ලයිකොලික් ඇසිඩ් එකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක මගේ යාළුවාගේ. ඉතින් අපි මේක දාලා බලමු මේක අපිට කොහොමද වැටෙන්නේ කියලා. ඔන්න ඔයගොල්ලන්ට පේනවා මගේ යාළුවාගේ එක ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක. ඒක හදලා තියෙන 2024 6 වෙනි මාසේ. ඒකට වයස 1 year and 9 months and 16 days ago කියලා. ඔන්න ඔය විදිහට අපේ ඩීටේල්ස් ටික වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් අපිට අපි ගන්න ප්‍රොඩක්ට්ස් වල ඔරිජිනල් ෆේක්
මොකක්ද කියලා බලන්න. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන ඕන බ්‍රෑන්ඩ් එකක් මෙන්න මේ විදිහටම කරාම ඔයාලගේ බ්‍රෑන්ඩ් එකේ ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක ඔරිජිනල් එකද ෆේක් එකද කියලාම අඳුර ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කඩ කට්ටිය කරන්නේ ඒගොල්ලෝ අඩු මිලට ෆේක් ප්‍රොඩක්ට්ස් අරගෙන ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ ගානටම අපිට අලෙවි කරන එක. ඉතින් ඒගොල්ලෝගේ මේ දේවල් අපිට නවත්වන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ දේවල් හරියටම බලලා මේ විදිහට ගන්න. මොකද නැත්තම් අපේ සල්ලිත් අපරාදේ, අපේ ස්කින් එකත් ඩැමේජ් වෙන හින්දා. ඉතින් අද වීඩියෝ එකත් එක්කත් මුලින්ම අගටම සම්බන්ධලා හිටපු ගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. මම අදට සමු ගන්නවා. සියලුම දෙනාට සුබ දවසක්.